මම පැහැදිලි කරන්න අපේ ප්‍රේක්ෂකයන්ට මයිස් ටූරිසම් කියන්නේ මොකක්ද කියලා. මයිස් කියන්නේ M කියන්නේ මීටින්. ඒ කියන්නේ බෝඩ් මීටින් වගේ ගන්න පිට රට කට්ටිය ලංකාව ඇවිල්ලා බෝඩ් මීටින් ගන්නවා. ඊට පස්සේ I කියලා කියන්නේ මයිස් වල I කියලා කියන්නේ ඉන්සෙන්ටිව්. ඒ කියන්නේ පිට රට කරන්න ඕන සම්මාන ප්‍රදානෝත්සව වගේ දේවල් ලංකාවේ ඇවිල්ලා සම්මාන ප්‍රදානෝත්සව පවත්වනවා. ඊට පස්සේ C කියලා කියන්නේ කොන්ෆරන්ස් සමුළු. විශේෂයෙන්ම දකුණු ආසියාතික සමුළු වෙන්න පුළුවන්, පර්යේෂණ සමුළු වෙන්න පුළුවන්, මහා පරිමාණික G7 සමුළුව, G20 සමුළුව, චෝගම් වගේ සමුළු ලංකාවට ගෙන්ව ගැනීම තමයි තුන්වෙනි ටාගට් එක. E කියලා කියන්නේ එක්සිබිෂන්. එක්සිබිෂන් කියලා කියන්නේ ඔය බුක් ෆෙයාර්ස්, එතනින් හරි කියලා වෙඩින් එක්සිබිෂන් වගේ එක්සිබිෂන් ඔය BMICH එකෙන් පැවැත්වෙනවා. ඒව වෙනුවෙන් මේ කියන කාරණා 3-4 වෙනුවෙන් මයිස් පර්පස් එකෙන් ලංකාවට සංචාරකයන් අද්දුවා ගැනීමට ලංකාවේ ආණ්ඩුව මේ වෙනකොට පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා. ඒත් සොරෙන් 2024 දත්තවලට අනුව ගත්තාම මේ පර්පස් එකෙන් ඔබ කියපු ඔය සම්මන්ත්‍රණ එක්සිබිෂන් සම්මාන ප්‍රදානෝත්සව වගේ පර්පස් එකෙන් ලංකාවට අවිල්ලා තියෙන 6%යි. එතකොට අපි ටාගට් කරනවා මේකෙන් ලංකාවට අලුත් සංචාරකයෝ ගෙන්න ගන්නත් ඒ හරහා මේ අවුරුද්ද ඉවර වෙද්දී අපි ටාගට් කරන ලක්ෂ 30 සංචාරක පැමිණීමකට යන්න. නමුත් මේක ඇත්තටම කරන්න අපි සූදානම්ද කියන එක නම් මට ප්‍රශ්නයක් තියෙනවා. වෙඩින් ටුවරිසම් වලට ලංකාවට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා මේ වෙනකොට. ඒත් මයිස් ටුවරිසම් වල හොඳයි මේ සංකල්පය. නමුත් අපි සූදානම්ද? දැන් අපිට ඉන්න තරඟකරුවෝ කවුද? මයිස් ටුවරිසම් වල ආසියාවේ ඉන්න ප්‍රධානම තරඟකරුවා තමයි සිංගප්පූරුව. එතනින් චුට්ටක් එහාට ගියොත් ආසියාවෙන් අපිට ඉන්න ඩුබයි මයිස් ටුවරිසම් වල ප්‍රමුඛ තැනක ඉන්නවා. දැන් මයිස් ටුවරිසම් කියන එක ප්‍රොමෝට් කරන්න සිංගප්පූරුව පටන් ගත්තේ අපි අද පටන් ගන්නවා වුණාට උන් පටන් ගත්තේ 1980. සම්මන්ත්‍රණ ටාගට් කරලා සංචාරකයෝ ගෙන්න ගන්න පටන් ගත්තේ 1980. රයිට්? එදා ඉඳලා උන් ප්‍රොමෝට් කළා හොඳ නමක් බ්‍රෑන්ඩ් එකක් හදාගෙන තියෙනවා. ඔවුන්ගේ සංචාරක ආදායමෙන් 22%ක් 25%ක් විතරම ලැබෙන්නේ මේ සම්මන්ත්‍රණ වලට එන සංචාරකයන්ගෙන්. හැබැයි අපේ රටට 2024 මේ මයිස් පර්පස් එකෙන් සම්මන්ත්‍රණ පර්පස් එකෙන් ලංකාවට ඇවිල්ලා තියෙන්නේ සමස්ත සංචාරකයන්ගෙන් 6% විතරයි. එතකොට අපේ මයිස් ටුවරිසම් තියෙන ඉතාම පල්ලෑ මට්ටමක. අනිත් පැත්තෙන් සිංගප්පූරුව වගේ රටවල් එක තරඟ කරලා සිංගප්පූරුවට මයිස් පර්පස් එකෙන් යන සංචාරකයන් ලංකාවට හරව ගන්න නම් අපිට තියෙන පහසුකම් අනිවාර්යයෙන්ම වැඩි කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට BMICH එකේ කොළඹ හරි අපි හිතමු එක්සිබිෂන් එකක් කරන්න පිට රට සංචාරකයෝ පිරිසක් ලංකාවට ගෙන්න ගන්න අපි ප්ලෑන් කරනවා. නමුත් BMICH එකේ අපිට මැක්සිමම් එක්සිබිෂන් එකකට දාන්න පුළුවන් ස්ටෝල් 200ක් පමණ ප්‍රමාණයක්. හැබැයි සිංගප්පූරුවේ එක්ස්පෝ ශාලාවේ 10000ක ස්ටෝල් දාන්න පුළුවන්. ඒතර අනිවාර්යයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරයක් තමන්ගේ එක්සිබිෂන් එකක් වෙනුවෙන් තැන් දෙකක් තෝරගද්දී ලංකාවේ BMICH එකට යන්නේ නැහැ. ඊටාම විශිෂ්ට විදියට කරන්න පුළුවන් සිංගප්පූරුවට යනවා. හරි. එතනින් එහාට කියලා සිංගප්පූරුවේ චැන්ගි එයාපෝට් එකට හරි ඒගොල්ලන්ට පුළුවන් මම හිතන්නේ ෆ්ලයිට්ස් ඩිරෙක්ට් ෆ්ලයිට් 100ක් විතර රටවල් නගර 100කට විතර යවන්න හැකියාවක් උන්ට තියෙනවා. 100 ගාණක් ඩිරෙක්ට් ෆ්ලයිට් යවන්න හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ ශ්‍රී ලංකන් එයාලයින් එකට ඒ කැපැසිටි එක තියෙනවා කියලා. එතකොට මහා පරිමාණ G7 G20 නැත්නම් මහා පරිමාණ සමුළු වලට ලංකාවට ගෙන්න ගන්න ඒ ගමන ගුවන් ගමන් කියන පැත්තෙනොත් අපි මීට වඩා පොලිෂ් වෙන්න ඕන. හරි. ඒතර මේ හැම පැත්තක්ම බලපුවාම අපිට ෆයිට් කරන්න ඉන්න ෆයිටර්ස්ලා එක්ක ෆයිට් කරන්න අපි සූදානමක් තියනවාද? 20-25 වෙද්දී ලක්ෂ 30 සීමාවට මෙවැනි දේවල් වලින්ම යන්න හැකියාවක් තියනවාද කියන එකේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. හැබැයි කොහොම හරි අඩුම ගානේ අපිට මහා පරිමාණ ව්‍යාපාර මේ සම්මන්ත්‍රණ වලට ගෙන්න ගන්න බැරි වුණත් යම් ආකාරයේ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හරි සංචාරක මේ සම්මන්ත්‍රණ වලට ගෙන්න ගන්න පුළුවන් වුණොත් ඒකේ වාසිය තමයි මේ එන අය එන්නේ one time travel එකකට නෙමෙයි. ඒ කියන්නේ දැන් එන ගොඩක් කට්ටිය ඇල්ල බලන්න එනවා නම් ඇල්ල බැලුවා ඊට පස්සේ ඇල්ලේ ඒ අත්දැකීම ගත්තා ආයෙ ඇල්ල බලන්න එමක් වෙන්නේ නැහැ. ඒ අත්දැකීම අරගෙන ඉවරයිනේ. හරි ලංකාවට එන සමහර සංචාරකයෝ ගොඩක් ඉන්නේ one time travel වලට. හැබැයි මේ පර්පස් එකෙන් ආවොත් උන් 4 වතාවක් 5 වතාවක් විතර එනවා. දැන් දකුණු ආසියාවේ ආර්ථික විද්‍යා සමුළුවක් තියෙනවා. දකුණු ආසියාවේම සියලුම ආර්ථික විද්‍යා ශිෂ්‍යයන් එකතු කරලා සේසම් ඒක ගිය පාර පැවැත්තුනේ ලංකාවේ මේ පාර පැවැත්වෙනවා නේපාලේ ඊට පස්සේ ආයෙ ලබන පාර බොහෝ විලාවට ලංකාවේ පැවැත්වෙනවා. ඒතකොට මේ සේසම් ක්‍රූ එක මම හිතන්නේ ලංකාව මේ වෙනකොට 20 වෙනි වතාව තමයි මේ පාර පැවැත්වෙන්නේ. ඒ 20 වෙනි වතාවේ 10 වතාවකට වඩා වැඩි ප්‍රමාණයක් ඒ කොන්ෆරන්ස් එක තිබිලා තියෙන්නේ ලංකාවේ. ලංකාවේ සිනමන් ග්‍රෑන්ඩ් හොටෙල් එකේ සමහර වෙලාවට ශැන්ග්‍රීලා හොටෙල් එකේ සමහර වෙලාවට මේක පැවැත්වෙනවා. ඒතකොට ඒ අය යලි යලිත් එන අය අඩුම ගානේ 4-5 වතාවක්වත් ලංකාව විසිට් කරන අය සහ
වඩා වැදගත්ම දේ තමයි අපි ටාගට් කරනවානේ හයි එන්ඩ් කස්ටමර්ස්ලා ලංකාවට ගන්න. හොඳට අතමිට යහමින් සල්ලි තියෙන මිනිස්සු අතදි කරලා ලංකාවට වියදම් කරන මිනිස්සු ටිකක් සංචාරකයෝ ටිකක් ගෙන්න ගන්න. ආන් එකට හොඳ පාරාදීසක් තමයි මයි ස්ටෝරිසම්. මොකද අපේ ටාගට් එක වෙන්නේ සාමාන්‍ය පුද්ගල චරිත ලංකාවට ගෙන්න ගන්න නෙමෙයි කම්පැනි පිටින් ලංකාවට ගෙන්න ගන්න. ලංකාවේ බුක් ෆෙයා එකක් BMICH එකේ කරන්න එනවනම් ඒක කරන්න ඉන්නේ කම්පැනි එකක්. අපි ගෙන්න ගන්න යන්නේ කම්පැනි එකක්. තනි පුද්ගලෙක් නෙමෙයි. තනි පුද්ගලෙක් නෙමෙයි. ඒ කම්පැනි එක අතමිට යහමින් වියදම් කරાવી.